සුබ සැන්දෑවක් වේවා අපේ සියලුම සහෝදරවරුන්ට. ඉතින් අද සුවිශේෂී දවසක් අපේ කුලිරත රියදුරන්ට අපේ ඌබ පික්මී දුවන අපේ ඌබ පික්මී වල භාණ්ඩ බෙදා හරින අපේ ඌබ පික්මී වල වගේම වෙනත් ප්ලැට්ෆෝම් වල වෙනත් ඇප් වල වැඩ කරන අපේ සහෝදරවරුන්ට අද සුවිශේෂී දවසක්. හේතුව තමයි අද ලෝක කම්කරු ප්‍රඥාප්තියක් අපේ මේ කුලිරත සේවකයෝ වෙනුවෙන් අපේ මේ ඌබර් පික්මී වගේ ප්ලැට්ෆෝම් වල වැඩ කරන සේවකයෝ වෙනුවෙන් නිකුත් වෙච්ච දවස, සම්මත වෙච්ච දවස. ඉතින් මේ අන්තර්ජාතික ප්‍රඥාප්තිය අද 2026 ජූනි මාසේ 12 වෙනිදා ජිනීවා වල ILO මූලස්ථානයේදී තමයි සම්මත වුණේ. ලෝක රටවල් 187ක නියෝජිතයින්ගෙන් එකතු වෙලා අවුරුදු 5ක් තිස්සේ සාකච්ඡා කරපු අවුරුදු 5ක් තිස්සේ අපි ගොඩනගපු සම්මුතියක් තමයි අද මේ සම්මත වුණේ. එතකොට මේ සම්මුතිය වෙනුවෙන් NUSS සංගමයත් මමත් අපේ සහෝදර වෘත්තිකයනුත් සෑහෙන්න කැප වුණා, මහන්සි වුණා, දායකත්වය දුන්නා. ඉතින් මේක අපේ අයිතියක්, මේක අපේ ජයග්‍රහණයක්, මේක අපි සමරන්න ඕන දෙයක්. ඉතින් ඇත්තටම අද මේ ජූනි 12 වෙනිදා මේ ලෝක ඉතිහාසයේ ඓතිහාසික දවසක්. මෙච්චරකල් ප්ලැට්ෆෝම්, ඒ කියන්නේ Uber Pick Me වගේ සේවා කරන ආයතනවල දුවපු අපි වගේ සේවකයින්ව නියමිත කම්කරු නීති රීති වලින් බැහැර කරලා තිබිච්ච කාරණය අද ඉඳලා ඉවත් වෙනවා. ඒ අනුව අපි අනෙකුත් වැඩ කරන සේවකයින් හා සමානවම, විධිමත් ක්ෂේත්‍රයේ සේවකයින් හා සමානවම, පත්වීම් ලිපියක් තියෙන සේවකයෝ හා සමානවම අපිටත් අපේ වෘත්ති අයිතීන්, අපේ අයිතිවාසිකම් ගැන කතා කරන්න අයිතියක් ලැබිච්ච දවස තමයි අද. ඉතින් ජිනීවා නුවර මේ සම්මත වෙච්ච ප්‍රඥාප්තිය අද හවස 4:45ට වගේ තමයි ඡන්දයෙන් සම්මත වුණේ. ලෝක රටවල් 187ක නියෝජිතයින්, හාම්පුතුන්, රජයන් සහ අපේ වෘත්තීය සමිති සහෝදරයින් මේ සම්බන්ධයෙන් ඡන්දය ප්‍රකාශ කරා. ඒ අනුව මේ අන්තර්ජාතික ප්‍රඥාප්තිය ජිනීවා නුවර ILO මූලස්ථානයේදී අද සම්මත වෙනවා. ඒ අනුව අපිත් ලංකාවේ රටක් විදියට මේ ජිනීවා සම්මුතියට ඇතුළත් වෙනවා. සහ අපේ සමහර සහෝදරවරුන් ප්‍රකාශ කරලා තිබ්බ ජිනීවා සම්මුතියක් තිබ්බට ඒ ජිනීවා සම්මුතිය ලංකාවේ ක්‍රියාත්මක කරන්න නීතියක් තියෙනවද කියලා. ඇත්තටම අන්තර්ජාතික සම්මුතියින්, අන්තර්ජාතික ප්‍රඥාප්තියින් නිකුත් වුණාට පස්සේ ඒ අන්තර්ජාතික ප්‍රඥාප්තියින් ලංකාවේ ක්‍රියාත්මක කරන්න ලංකාවේ රජය බැඳී සිටිනවා. ඉතින් ලංකාවේ රජයත් මේ ප්‍රඥාප්තියට සහයෝගය දුන්නා, ප්‍රඥාප්තියට ඡන්දය ප්‍රකාශ කරා. ඉතින් ලංකාවේ රජය එක්කලා මේ ප්‍රඥාප්තියට අනුව ලංකාවේ නීති රීති සම්පාදනය කරන්න අපිත් අපේ සහෝදර වෘත්තීය සමිති සමාජිකයනුත් අපේ සහෝදර වෘත්තිකයනුත් මේ සියලු දෙනා එකතු වෙන්න ඕනේ. මේ අන්තර්ජාතික ප්‍රඥාප්තිය නිකුත් වුණේ මේ කුලීරත සේවාවන්ට, මේ ප්ලැට්ෆෝම් වලට, මේ ඇප් වලට තියෙන අවම මූලික කාරණා පිළිබඳව සඳහන් කරලා. එතකොට අපි කොහෙවත් සඳහන් කරලා නැහැ ඒ අවම මූලික දේවල් තමයි අපිත් මේ ලංකාවේ ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා. ඒ අන්තර්ජාතික ප්‍රඥාප්තිය නිකුත් වුණේ කුලීරත සේවකයින්ට, ප්ලැට්ෆෝම් වල Uber Pick Me වගේ අපි වගේ සේවකයින්ට අවම ප්‍රමිතීන් නිර්ණය කරලා ඒ අවම නිර්ණායක පදනම් කරගෙන අපිට පුළුවන් අපේ ලංකාවේ ක්‍රමයට, අපේ ලංකාවේ අවශ්‍යතාවයට අනුව අපිට ගැලපෙන නීති රීති සම්පාදනය කරගන්න. ඒ නීති රීති එහෙමම අපිට ගන්න පුළුවන්. ඒ නීති රීති අපිට අවශ්‍ය විදියට වෙනස් කරලා, අපිට අවශ්‍ය විදියට වැඩි දියුණු කරලා අපේ රාමුවට ඇතුළට සකස් කරගන්න අපිට පුළුවන්. ඉතින් මේ කාරණේ වෙනුවෙන් එකතු වෙන්න මහන්සි වෙන්න කියලා මම අපේ සහෝදරවරුන්ගෙන් එකතු වෙනවා. මේක දිනා ගන්න පුළුවන්, මේක අපේ ලංකාවේ රටේ ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නේ අපි හැමෝම එකතු වුණොත් විතරයි. ඉතින් මේකට අපිත් එක්කලා එකතු වෙන්න, අත්වැල් බැඳ ගන්න, මේ අන්තර්ජාතික ප්‍රඥාප්තිය ලංකාවේ ක්‍රියාත්මක කරන්න දායක වෙන්න ඔය හැමෝටම පුළුවන්, අපි හැමෝටම පුළුවන්. අපි එකතු වුණොත් විතරයි ඒක පුළුවන්. ඒ හින්දා මගේ සහෝදරවරුන්ගෙන් මම ඉල්ලන්නේ මේ අපි අන්තර්ජාතිකව දිනාගත්ත ප්‍රඥාප්තිය, මේක අපි ලේසියෙන් ගත්ත දෙයක් නෙමෙයි. අවුරුදු 5ක් අපි එකතු වෙලා සාකච්ඡා කරලා, කරුණු එකතු කරලා, කරුණු ගොනු කරලා, වාද විවාද කරලා වසර 5ක් තිස්සේ ගොඩනගපු ප්‍රඥාප්තියක් තමයි මේ නිකුත් වුණේ. එතකොට මේක මේ අපේ ලංකාවේ කාටවත් කියන්න බෑ ලංකාවේ Uber Pick Me රියදුරන් වෙනුවෙන් නීති රීති හදන්න අපි සෑහෙන්න ඉගෙන ගන්න ඕනේ, මහන්සි වෙන්න ඕනේ, කරුණු හොයන්න ඕනේ කියලා. ඒ ඔක්කොම කරලයි දැන් මේ රෙඩිමේඩ් නීතියක්, රාමුවක් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ රාමුවෙන් අවශ්‍ය කරුණු ටික අපි අරගෙන අපේ ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්, අපේ ලංකාවේ නීතියට ඇතුළත් කරගන්න පුළුවන්. ඉතින් මේ කාරණාව සම්බන්ධයෙන් අපි හැමෝටම විවෘත සංවාද දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ සාකච්ඡා ඉස්සරහට කරන්න පුළුවන්. අපේ රජයත් එක්කලා අපි වෘත්තීය සමිති වශයෙන්
අපේ සමාජිකයොත් එක්කලා අපේ සමුගම් වශයෙන් මේ සියලුම සාකච්ඡාවන් ඉස්සරහට අද ඉඳලා ඉදිරියේදී ක්‍රියාත්මක වෙනවා. ඉතින් ජිනීවා නුවරමේ සම්මත වෙච්ච ප්‍රඥාප්තිය ලංකාවේ ක්‍රියාත්මක කරන්න අපි හැමෝම එකතු වෙන්න ඕනේ. ඒ එකතු වෙන එකමුතුවට බලවේගයට දායක වෙන්න සම්බන්ධ වෙන්න කියලා මම අපි හැමෝගෙම සහෝදර සමාජිකයෙක්ගෙන් ඉල්ලා සිටිනවා. ස්තුතියි.